අද මම හදන්නේ මගේ 2026 අවුරුද්දට විෂන් බෝඩ් එක හදාගන්න. ඉතින් මම පළවෙනි වතාවට මේක දැක්කේ Pinterest එකේ. ඉතින් Pinterest එකෙනුත් අයිඩියා අරගෙන මම මේකට ඕන ෆොටෝස් ගත්තේ Pinterest ඇප් එකෙන්. ඉතින් අපිට Pinterest ඇප් එකෙන් අපිට ඕන පින්තූර ටික ඔක්කොම එකපාර ගන්න පුළුවන්. කලින් වතාවේ මම විෂන් බෝඩ් එකක් ෆිසිකලි හැදුවේ නැහැ. ෆෝන් එකෙන් තමයි හැදුවේ. ෆෝන් එකේ වෝල්පර් එකක් තමයි දාගෙන හිටියේ. විෂන් බෝඩ් එකක් කියන්නේ අපිට තියෙන හින්න බලාපොරොත්තු ඉලක්ක ඒ වගේ දේවල් රූප සංකේත වචන භාවිතා කරලා ෆිසිකලි බෝඩ් එකකට අරගන්න එක. මේකෙදී අපි යම්කිසි කාලයක් තුළ අපි අචීව් කරගන්න ඕනි දේවල් තමයි පෙන්වන්නේ. අපි මේකෙදි කරන්න ඕන අපේ හින ටාගට්ස් වලට සමාන පින්තූර එකතු කරගන්න එක. ඉතින් අපි ඒව හොයාගනිද්දී අපි නිශ්චිත කාලයක් තුළ අචීව් කරගන්න පුළුවන් ඒවා තමයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අවුරුද්දක් තුළ කාලයක් තුළ ළඟා කරගන්න කැමති දේවල් මේක හදද්දී අපිට ඒක ලස්සනට පේන්න හදාගන්න පුළුවන්. මොකද මේක දකින ගානේ අපේ හීන මතක් වෙන්න ඕනේ. ඕන කරන රූප හදාගෙන අපි ඒවා කපලා අපිට ඕන විදිහට හැඩයකට ලස්සනට බෝඩ් එකකට අපිට අලව ගන්න පුළුවන්. මේ විදියට විෂන් බෝඩ් එකක් හදාගන්න එකෙන් අපිට තියෙන අරමුණු බලාපොරොත්තු කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මමත් මේක හැදුවේ හරි ආසාවෙන්. තාමත් හැදුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. මම මේකට එකතු කරපු ගොඩක් දේවල් ගොඩක් දුරට අවුරුද්දක්කින් වගේ ළඟා කරගන්න පුළුවන් දේවල් තමයි එකතු කළේ. ඉතින් මම මේ විදියට මට ඕන කරන රූප ටික ඔක්කොම ඉකින් එක කපා ගත්තා.
ලස්සනට මගේ විෂන් බෝඩ් එකක් හදාගෙන අපිට දිනපතා දවසට විනාඩි කිහිපයක් මේ දිහා බලලා අපේ හීන මොනවා මතක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කපාගත්ත රූප ටික එකින් එක අලවගත්තා. මේක හදාගෙන ඉවරලා අපිට මේක අපි නිතර දකින පේන තැනක තමයි තියාගන්න පුළුවන්. ඒක දකින ගානේ අපිට අපේ හීන අරමුණු අපි අචීව් කරගන්න ඉන්න දේවල් මතක් වෙන්න ඕනේ. මගේ විෂන් බෝඩ් එක මම ඊළඟ අවුරුද්දේ කොච්චර දේවල් මේ විෂන් බෝඩ් එකේ තියාගෙන අචීව් කරගෙන තියනවද කියලා ඊළඟ අවුරුද්දේ 2027 විෂන් බෝඩ් එක හදනකොට මට බලන්න පුළුවන්. මං හිතනවා ඔයාලටත් මගේ විෂන් බෝඩ් එකේ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඔයාලගේ 2022 විෂන් බෝඩ් එක හදන්න.